Oh Christmas tree, you stand in splendid beauty. Oh Christmas tree, you. එහි නාසරෙත් නුවර විසීහ. මෙසේ වූයේ උන්වහන්සේ නසරියකැයි දිවැසියන් විසින් කියන ලද කීම ඉටුවන පිණිසය. උන්වහන්සේගේ ළමා කාලයේ පටන්ම දේව අම්මත් එක්ක සුරැකි පියත් එක්ක නාසරෙත්හි තමයි ජීවත් වුණේ. අද ශුද්ධ පවුලේ මංගල්‍යය. උන්වහන්සේ නාසරෙත් නුවර තමන්ගේ අම්මා එක්ක තමන්ගේ තාත්තා එක්ක සුරැකි පියා සේතුමා ඇගේ මාතාව දේව අම්මා මරියතුමිය මේ කණ්ඩායමත් එක්ක මෙන්න නාසරෙත් තුළ තමයි ජීවත් වෙන්නේ. මේ පොඩි කාලයේ තරුණ කාලේ ඊට පස්සේ ප්‍රසිද්ධ ජීවිතය මතක තියාගන්න. මේ පවුල ශුද්ධවන්තයි. මේ පවුල තමයි අපේ ආදර්ශය වෙන්නේ. එහෙමනම් ඔබේ පවුලත් ඔබ ශුද්ධවන්ත කරගන්න. සරල ඉලක්කයක් නේ තියෙන්නේ. පවුල ශුද්ධවන්ත කර ගැනීම තමයි වීල්. වෙන්න ඕන දේ පවුල ශුද්ධවන්ත කරගන්න. ඉතින් ඔබෙන් අහලා බලන්න අපි පවුල ශුද්ධවන්ත කරනවට වඩා මොනවද කරලා තියෙන්නේ පවුලේ? එක්ක බඩු මූට්ටු එකතු කරගෙනද? අල්මාරිය පුරවගෙනද? කබඩ් පුරවගෙනද? බෑග් එකවුන්ට් වලට සල්ලි දාගෙනද? වාහන ඉදන් අරගෙනද? දරුවන්ට හොඳ අධ්‍යාපනයක් දීලා විදේශගත කරලාද? එහෙම නැත්නම් අපි දරුවන්ට හොඳ ඇඳුම් දීලාද? හොඳ පන්ති වලට යවලාද? හොඳ සපත්තු අරන් දීලාද? මග හැරුණු දේවල් ඇති ජීවිතයේ ලබා ගන්න බැරි වුණු දේවල් ඇති ජීවිතේ. ඒ සරල ඉලක්කයක් ඔබට තියෙන මොකක්ද ඉලක්කය? ශුද්ධවන්ත කරගන්න. අහලා බලන්න ඔබ දරුවන්ව අම්මව තාත්තා ස්වාමිපුරුෂයා භාර්යාව මේ තල්ලු කරගෙන යන්නේ ශුද්ධවන්තභාවයේ කරාද? එහෙම නැත්නම් ලෞකික ලෝකයක් කරාද කියලා.